ආයුබෝවන් සුබ දවසක්. ඉතින් LSK ජෙම් අපි ඔයාලත් එක්ක අද අලුත් වීඩියෝ එකක් එක්ක තමයි එකතු වෙන්නේ. ඉතින් අපි මේ වීඩියෝස් දාන්න ටිකක් ප්‍රමාද වෙනවා. නමුත් අපි පුළුවන් හැම වෙලාවකම ඕගලන්ට යම් පාඩමක් කියා දෙන්න උත්සාහ කරනවා. ඉතින් එහෙනම් එකතු වෙන්න අපිත් එක්ක අමතක කරන්න එපා. අපේ වීඩියෝ channel එක subscribe කරන්න, ඒ වගේම share කරන්න, like එකක් දාන්න. ඕගොල්ලන්ගේ අදහස් අපිට කියලා එවන්න. ඉතින් අපි එකතු වෙමු අපේ වීඩියෝ එකත් එක්කලා. ඉතින් මම අද ඔයාලත් එක්ක කතා කරන්න යන්නේ ඕගලන්ට පොඩි දැනුමක් දෙන්න යන්නේ අපේ රටේ හම්බෙන ඊටාම වටිනා මැණික් ගලක් ගැන. විශේෂයෙන් වටිනාකම වගේම ඊටාම අලංකාර මැණික් ගලක් මේක. ඉතින් අපි අද කතා කරන්නේ ස්පිනල් ගැන. ඇත්තටම මේකට කියන්නේ කිරිංචි කියලා. අපි ඒ විදිහට මේ පටන් ගමු වැඩසටහන. ඉතින් මේ කිරිංචි මැණික් අපේ ලංකාවේදී හම්බ වෙනවා. ඉතින් ඇත්තටම අපි ඉස්සර මේ මැණික් ව්‍යාපාරයේ ඉද්දී අපිට ලැබුණු කිරිංචි මැණික් සහ දැන් ලැබෙන මැණික් ප්‍රමාණ අතර ලොකු වෙනසක් තියෙනවා. ඇත්තටම ඊටාම අඩු වේගන යනවා මේ කිරිංචි මේ පොළවේ හම්බෙන එක. ඒ නිසා අපි නවකයට උත්සාහ කරනවා මේ පිරිසිදුව කිරිංචි ගලක්, වර්ණ හරියට තියෙන කිරිංචි ගලක් මිලදී ගන්නේ කොහොමද? ඒ වගේම ඔයාලා වෙළඳපොලේදී මුදලාලිලා ළඟදී මේ කිරිංචි වලට මිල තීරණය කරද්දී මේ වර්ණය අනුව කොහොමද හිතන්න ඕන කියන එක අපි මේ වීඩියෝ එකේදී සාකච්ඡා කරනවා. ඉතින් අපි අද කතා කරන්නේ මේ කිරිංචි වල රළු මැණික් ගලක් කොහොමද අපි වර්ණ තෝරගන්නේ කියලා. දැන් මම ඔයාලට පෙන්නන්නම් මේ කිරිංචි වර්ණ කොටස් ටිකකට බෙදලා. එතකොට ඔයගලන්ට දැනගන්න පුළුවන් කොහොමද අපි මේක තෝරගන්නේ කියලා. මුලින්ම අපි බලමු මේ කිරිංචිය ඔයගලන්ට දකින්න හම්බෙනවා වෙළඳපොලේදී බහුල වශයෙන්. මේවට අපි කියනවා කප් කිරිංචි කියලා. දැන් මේක ඇත්තටම කළු පාටයි. ටෝච් එක ගහලා බලපුවාම විතරක් මේකේ ඇතුලේ වර්ණ අපිට පේනවා. ඒක අපි අඳුර ගන්නවා. ඊළඟට තියෙනවා මේ කිරිංචි ටික. මේකත් කප් කිරිංචි එකක්. නමුත් මේකේ වර්ණය තරමක් අපිට එළියට පේනවා. නමුත් ගොඩාක් අඳුරු මට්ටමක තමයි තියෙන්නේ. ඊළඟට මෙතන තියෙනවා තව කිරිංචි ගොඩක්. මේක ඔයගොල්ලෝ බලන්න, මේකේ වර්ණය අරට වඩා ටිකක් හොඳට ඔයාලට පේනවා. එතකොට ඒක තව කොටසකට අපි බෙදන එකක්. ඊළඟට මෙතන තියෙනවා කිරිංචි ටිකක්. මේකේ මේ ගොඩටත් වඩා හොඳට වර්ණය පේනවා. මේක ඔයගලන්ට දකින්න තියෙනවා, හොඳට පේනවා. ඊළඟට අපි ඊළඟ එකට යනවා. මෙතන තියෙන කිරිංචි ටික මීට වඩා ගොඩක් හොඳ වර්ණයෙන් යුක්තයි. සෑහෙන වර්ණ ඇවිල්ලා තියෙන කිරිංචි ටිකක්. අවසානයේ අපි යනවා මේ කිරිංචි ටිකට. මේක ගොඩාක් දීප්තිමත් වර්ණයෙන් ආලෝකය හොඳට අපිට ලැබිලා තියෙනවා. වර්ණ හොඳට සැකසීලා තියෙනවා. ඒ නිසා අපි මේ වර්ණයත් අඳුර ගන්න ඕනයි. ඉතින් මෙතනදී අපි මේ වර්ණ කොටස් 7කට විතර මේක බෙදුවාම අපි මෙතනින් අඳුර ගන්නවා ඊළඟට කොහොමද කිරිංචි ටික අපි තෝරගන්නේ කියලා. ඉතින් ඇත්තටම මේ වීඩියෝ එක මම කරන්නේ නවකම පිරිසකට. විශේෂයෙන් ඒ සරලවම අපි පැහැදිලි කරන්නේ ඒක නිසා. විශේෂයෙන් නවකය මතක තියාගන්න. දැන් අපි බලපු කිරිංචි ගොඩවල් ටික තියෙනවා. ඒක අපි දාගමු මේ අතට 1 2 3 4 5 6 කියලා. එතකොට අපි මේකෙදි කල්පනා කරලා බලනවා මේ පළවෙනි පාට මේ 1 කියන නම්බර එක අපි දාගත්තු කිරිංචි ගොඩ ඩාර්ක් කිරිංචි එකක්. ඒක අපි ගත්තොත් අපිට විකුණ ගන්න බෑ. ඊළඟ කොටසත් අපිට විකුණ ගන්න බෑ. දෙවෙනි තුන්වෙනි කොටසත් අපිට විකුණ ගන්න බෑ. ඉතින් ඒකින්ද මතක තියාගන්න නවකයක් හැටියට මෙන්න මේ කොටස් තුනම අපි අතහරින්න ඕන. වෙළඳපොලේදී අතහරින්න ඕන. ඊළඟට අපි යනවා 4 වෙනි ගොඩට. 4 වෙනි ගොඩ තියෙනවා, 5 වෙනි ගොඩ තියෙනවා, 6 වෙනි ගොඩ තියෙනවා. ඊළඟට අපි තව කතා නොකර ගොඩක් තියෙනවා. මේකට කියන්නේ අපි අවුට් කලර්ස් කියලා. මේ අවුට් කලර් කිරිංචි තියෙනවා. ඒකත් අපි කතා කළ යුතුයි. ඒ නිසා අපි මෙන්න මේ කොටස් 4ට අයිති ගොඩවල් 4 තීරණය කරනවා මිලදී ගන්න. එතකොට දැන් ඔයාලා දන්නවා 1 2 3 කියන වර්ණ තියෙන ගොඩවල් 3 අපි ප්‍රතික්ෂේප කරනවා. ඒක අපි රත්නපුරයේදී කොයි වෙලේකවත් මිලදී ගන්නේ නැහැ. ඊළඟට අපි 3 4 5 6 කියන කොටස් 4 මිලදී ගන්නවා. විශේෂයෙන් නවකය මතක තියාගන්න. මේකෙදි මෙන්න මේ 4 කියන ගොඩයි මෙන්න මේ 7 කියන ගොඩයි අපි එක කොටසකට ගන්න ඕන. මොකද හේතුව මේක මිලෙන් අඩුවට තමයි අපි මිලදී ගන්න ඕන. මොකද මේක අපි ලොකු මිලකට මිලදී ගත්තොත් ඕගලන්ට විකුණ ගැනීමේදී ඒක අර්බුද සකස් කරනවා, වටිනාකම නැති කරනවා. ඊළඟට අපි ගන්නවා
පස්වෙනි ගොඩ සහ හයවෙනි ගොඩ මෙන්න මේ ගල් දෙක තමයි මේ ගල් වර්ග දෙක තමයි මේ ගොඩවල් දෙකේ තියෙන ගල් වර්ණ තමයි අපි තෝරගන්නේ වෙළඳපළේදී කිරින්චි හැටියට. ඉතින් විශේෂයෙන්ම මේකේ මේ හයවෙනි වර්ණයට තියෙන මේ ඕගොල්ලන්ට දැන් දකින්න තියෙනවා මේ ගල් විශේෂයෙන්ම කිරින්චි වල ඊටාම වටිනා මිල යන මැණික් ගල්. ඒකෙදි නවකයොත් විශේෂයෙන් මතක තියාගන්න මෙන්න මේ වර්ණය තෝරගන්න දක්ෂ වුණොත් ඕගොල්ලෝ වෙළඳපළේදී අනිවාර්යයෙන්ම ලාභ ලබනවා. ඒ වගේ මේ වර්ණයත් අපිට ලාභ ලබන්න පුළුවන් වර්ණයක්. ඉතින් විශේෂයෙන් මම ඔයාලට කියන්න කැමතියි මෙන්න මේ ගොඩවල් දෙකේ තියෙන කිරින්චි අපි නිතර මිලදී ගන්නවා නම් මිලදී ගන්නේ ලොට් එකක් හැටියට කට් කරලා විකුණන්න. ඒ කියන්නේ අපි ටිකක් අඩු මිලට මිලදී ගත යුතුයි. කට් කරලා ලොට් එකක් හැටියට හදලා කැරට් ප්‍රමාණයකට කැරට් එකට මිලක් තීරණය කරලා විකුණන්න තමයි අපි මේ ගල් මිලදී ගන්නෙ. ඉතින් ඇත්තටම මේක චුට්ටක් අපහසු වෙළඳාමක් නවකයෙකුට. නමුත් ඒ කොටස් දෙක අපි මිලදී ගන්න ඒකට. ඒ වගේම ඔයාලා දන්නවා මේ 5 වෙනි කොටස සහ 6 වෙනි කොටස කියලා මම ගත්ත වටිනාම වර්ණ තියෙන කොටස් දෙක අපි තනි ගල් හැටියට මිලදී අරගෙන අපිට විකුණන්න පුළුවන්. ඒකෙනුත් ඕගොල්ලෝ විශේෂයෙන් මතක තියාගන්න ඕන මේ 6 වෙනි ගල් කොටස ඊටාම වටින කොටසක්. 5 වෙනි ගල් කොටස ඊට වඩා ටිකක් වටිනාකමෙන් අඩුයි. එතකොට මතක තියාගන්න ඔයාලා වෙළඳපළේදී මේ ගල් මිල තීරණය කරද්දී මේ 6 වෙනි කොටසට අදාළ ගල් වලට අඩු මිලක් ඕගොල්ලෝ ගැහුවොත් කොයි වෙලේකවත් වෙළඳපළේ වෙළෙන්දන් ඔයාලට ඒ කිරින්චි කරලා දෙන්නේ නැහැ. ඒ වගේ මේ 5 වෙනි ගොඩේ තියෙන ගොඩට අපි 6 වෙනි ගොඩ තරම් විශාල මිලක් ගහලා ගන්න හොඳ නැහැ කොයි වෙලේකවත්. ඒ වගේම අපි 4 වෙනි සහ 7 වෙනි ගොඩට දාපු අවුට් කලර් සහ අනිත් වර්ණ තියෙන ගල් ගොඩක් මිලදී ගන්න තීරණය කරන්න එපා. මොකද ඒක අපි ලොට් එකක් හැටියටමයි හැමතිස්සෙම මිලදී ගන්න ඕන. ඒ නිසා විශේෂයෙන් නවකෙක් මතක තියාගන්න මේ 6 වෙනි ගොඩ සහ 5 වෙනි ගොඩ අපි හරි විදිහට තෝරලා ගත්තොත් අපිට දිනන්න පුළුවන්. මතක තියාගන්න නවකය මේ 6 වෙනි ගොඩේ තියෙන වටිනාම මැණික් ගලකට ඔයාලා රත්නපුරේදී නොවටිනා මිලක් ගැහුවොත් ඒ මුදලාලිලා ඔයාලට ආයෙ ගල් පෙන්වන්නේ නැහැ. ඒ නිසා ඔයගොල්ලෝ මතක තියාගන්න මේ ගල් වර්ගවල වටිනාකම ඔයගොල්ලෝ අඳුරගන්න දක්ෂ විය යුතුමයි. ඒක දක්ෂ නොවුනොත් ඕගොල්ලන්ට අනාගතේ මැණික් ව්‍යාපාරය ඉදිරියට කරගෙන යන්න සෑහෙන අසීරු වෙනවා. ඒ නිසා තමයි අපි මේ පාඩම කරන්නේ. විශේෂයෙන් මතක තියාගන්න ගල්වල මිල තීරණය කරද්දී සහ මේ වර්ණ තීරණය කරද්දී ඕගොල්ලෝ දක්ෂ විය යුතුයි. ඉතින් අපි මේ වීඩියෝ එකේ කතා කරේ මේ වර්ණ සහ මිල කොහොමද හසුරව ගන්න කියන පොඩි ප්‍රමාණයක් විතරයි. විශේෂයෙන් මතක තියාගන්න මැණික් ගලක් මිලදී ගත්ති රළු මැණික් ගලක් තව අපි බැලිය යුතු ගුණාත්මකම් ගොඩක් තියෙනවා. අපේ වීඩියෝ වලින් ඕගොල්ලෝ ඒවා ඉගෙනගෙන තියෙනවා. ඉතින් ඒ ගුණාත්මකම් බැලිය යුතුමයි මේ මැණික් ගල මිලදී ගද්දී. ඉතින් එහෙනම් අපි තවත් පුංචි වීඩියෝ එකකින් ඕගොල්ලන්ව මුණ ගැහෙන්නම්. හැම දිනාටම සුබ දවසක්.